බොලිවුඩ් රසිකයන් ඔවුන්ගේ නළුනියන්ව ආමන්ත්‍රණය කරන්න විවිධ නම් පාවිච්චි කරනවා. මෙන්න මේ නම් තුලින් ඔවුන්ගේ තිරයේ පෞරුෂත්වයේ රංගන හැකියාවන් පිළිබිඹු කිරීමත් රසිකයන් සහ ඔවුන් අතර පවතින සම්බන්ධතාවය ශක්තිමත්භාවය ආදරය පෙන්눔 කරන්නත් මෙන්න මේ නම් පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට ශාරුක්ට කින් කාන්, සල්මන්ට බිග් බොස්, මధుරි ඩාන්සින් ක්වීන් කෙනා වගේ. ඒ වගේම දක් දක් ගර්ල්, බේබෝ, ඩිම්පල් ගර්ල්, මස්තර් මස්තර් ගර්ල් වගේ නම් වලින් ඔවුන්ගේ නළුනියන්ව ආමන්ත්‍රණය කරනවා. ඉතින් එන්නේ වගේ නමක් තමයි කිලාඩි කුමාර් කියන්නේ. ඉතින් කිලාඩි කුමාර් කියන්නේ කවුද? එන්නේ ආ කිලාඩි කුමාර් උනේ කොහොමද කියලා තමයි අද කතා කරන්න යන්නේ. කිලාඩි කුමාර් කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. 90 දශකයේ ඉඳන් තවමත් සිනමාවේ රච කරන කඩවසම්, ස්ට්‍රෝන්, පවර්ෆුල් අක්ෂය කුමාර්. නෝමලි කිලාඩි කියන්නේ ප්ලේයර් එහෙම නැත්නම් ස්පෝර්ට් පර්සන්ට. ඉතින් මෙන්න මෙතනදී කිලාඩි කියන එකේ අර්ථය වන්නේ දක්ෂයා. එහෙම නැත්නම් වැඩ කියන එකයි. 90 දශකයේ මුල් භාගයේදී සිනමාවට පිවිසෙන අක්ෂය කුමාර්ගේ 1992 දී තිරගත වෙනවා කිලාඩි කියන චිත්‍රපටය. එන්න එක අතිශය ජනප්‍රියත්වය ලබනවා වගේම අක්ෂය කුමාර් තරුවක් බවට පත් වෙනවා. එපමණක් නොව මෙන්න මේ චිත්‍රපටයේ අක්ෂය කුමාර් යා යුතු මාර්ගය, යා යුත්තේ කෙසේද, යා යුතු ගමන මනාවට පෙන්වපු චිත්‍රපටයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එතනින් අතරුනේ නැහැ. මෙන්න මේ කිලාඩි නාමය බ්‍රෑන්ඩ් එකක් ලෙස ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුළ ඇඳවැඳගත් බව තේරුම්ගත් නිෂ්පාදකවරුන් මෙන්න මේ කිලාඩි නම යොදාගනිමින් මුල් කිලාඩි චිත්‍රපටයට කිසිම සම්බන්ධයක් නැති චිත්‍රපටි මාලාවක් බිහි වුණා. ඒවා නම් मैं खिलाड़ी तू अनाड़ी, सबसे बड़ा खिलाड़ी, मिस्टर एंड मिसिस खिलाड़ी, इंटरनेशनल खिलाड़ी, खिलाड़ियों का खिलाड़ी ඒ අතර වෙනවා. අනික් කාරණාව තමයි අක්ෂය කුමාර් කියන්නේ ඔන් ස්ක්‍රීන් ඕෆ් ස්ක්‍රීන් දෙකේම සුපිරිම වැඩේ. ඒ නිසා තමයි මොහු මෙන්න මේ නාමය earn කරගෙන තියෙන්නේ. මොහු සැබෑ ජීවිතයේ තායිකොන්ඩු සටන් කරුවෙක්. ඒ වගේම කුඩා කාලේ ඉඳන් සටන් කලාවන් පිළිබඳව මනා පුහුණුවක් ලබාගෙන ඇති අයෙක්. මොහු තුල ඇති ඇටිටියුඩ්, ඩිසිප්ලින්, එනර්ජි එක බොලිවුඩ් වලට නම් රහසක් නොවේ. Akshay has a lot of strength, but he's not that iron strength. The only guys who lifted me up with one hand. So I know he's really, really strong. අක්ෂය කුමාර් කියන්නේ ඉන්දියාවේ ෆිට්නස් අයිකන් එකක් වගේ. ඒ වගේම මොහු චිත්‍රපටිවල ත්‍රාසජනක දර්ශනවලට ස්ටන්ට් කෙනෙක් යූස් කරන්නේ නැහැ කියලා සඳහන් වෙනවා. පසු කාලයේ අක්ෂය කුමාර් ත්‍රාසජනක රියැලිටි ෂෝ එකක් වන खतरों के खिलाड़ी වැඩසටහන වාර කිහිපයක් සීසන් කිහිපයක් මෙහෙවීමත් සමග අක්ෂය කුමාර්ගේ කිලාඩින අනන්‍යතාවය නැවතත් බොලිවුඩ් තුල තහවුරු කළා. අක්ෂය කුමාර් කියන්නේ හાર્ඩ් වර්කර් කෙනෙක්. සෑම අවුරුද්දකම වාගේ චිත්‍රපටි 4ක් රඟපානවා. ඒ වගේම මාරම උත්සාහවන්ත නළුවෙක්. මොහු අති සාර්ථක චිත්‍රපටි රැසකට හිමිකම් කියනා වගේම මොහුගේ චිත්‍රපටි රැසක් අසාර්ථක වී තිබෙනවා. ඒ සෑම අසාර්ථක වීමක් හමුවේම ඔහු ඒවා සතුට සිතින් බාරගෙන නොනවත්වා ඔහුගේ ගමන ඇවිදින් අද වන විට බොලිවුඩේ ලෙජන්ඩ් කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා. मैं कहूँगा कि हमेशा अपने माँ बाप का बस ध्यान रखना और काम करते रहना, ये दो चीज़ याद रखना. जिंदगी में आप कभी फेल हो ही नहीं सकते हो. कहीं ना कहीं घूम घाम के आपको सक्सेस आपके पीछे आएगी ही आएगी. पक्की बात. 2015 වසරේදී ෆෝබ්ස් සංග්‍රහව අක්ෂය කුමාර් ලෝ වැඩිම මුදලක් අය කරන නළුවන් අතර සිටින බවට වාර්තා කරනවා. ඒ වගේම 2025 වර්ෂයේ වන විට අක්ෂය කුමාර් ඉන්දිය රුපියල් කෝටි 2500කට හිමිකම් කරනු ලබනවා. 90 දශකයේ කඩවසම්ම නළුවන් අතර අක්ෂය කුමාර් ඉන්නේ ඉහළම ස්ථානයක. ඒ වගේම අක්ෂය කියන්නේ 90 දශකයේ උන්මාදයක්. ප්‍රේක්ෂකයන් විතරක් නෙමෙයි කාජල් පවා අක්ෂය කුමාර්ට පිස්සු වැටලා ඉඳලා තියෙන්නේ. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කිලාඩි කුමාර් නාමය අක්ෂය කුමාරට සමාන පදයක් වන අතර ඒ ඔහු තුල පවතින ඩිසිප්ලින් එක, ෆිසිකල් ෆිට්නස් එක, බොලිවුඩයේ තුල විශිෂ්ට ක්‍රියාදාම නළුවෙක් ලෙස ඔහු තුල පවතින හැකියාව නියෝජනය කිරීම. එන්නේ වගේම අක්ෂය කුමාර් ඉන්න මෙන්න මේ සින්දු අහද්දී අදටත් අපිට එන්නේ නොස්ටැල්ජික් ෆීලිං එක එන්නේ විදිහටම දැනෙනවා. අක්ෂය කුමාර්ගේ ගීත අතරින් මම නම්
ටාන ගීතයටයි. ගොරෙ ගොරෙ මුකඩේ කල කල චෂමා ගීතයටයි මාරම ආසයි. ඉතින් ඔයත් අක්ෂය කුමාර්ගේ ෆෑන් කෙනෙක් නම් අක්ෂය කුමාර් ඉන්න ගීතවලින් සහ ෆිල්ම් වලින් ඔයා කැමතිම ගීතය සහ ෆිල්ම් එක පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා මම මතක් කරනවා. ඉතින් මෙන්න මේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරා නම් වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න. සහ ඔයා සිනමාට ආදරය කරන කෙනෙක් නම් මගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. තවත් මෙන්න මේ වගේ වීඩියෝ එකක් ඉක්මනින්ම අරන් එන බලාපොරොත්තු වෙයි. මම අදට සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්.